දැන් අතන පොලිසිය විදිහට මොකද කරන්නේ? මට වැඩි වුණා නෑ අතන. වාඩි කෙරුවා. පිට අයථාපන්ති මුදල් ගන්නකොට කවුරු කප්පන් ගන්න ඕන අකර එකක් තියෙනවා. ඒක ඇත්තම කියන්න මොකද හේතුව මේ ඕගොල්ලෝ වෙනුවෙන් තමයි මේ වැඩේට බහැලා ඉන්නේ. ඕගොල්ලෝ වෙනුවෙන් තමයි මේකට වැඩේට බහැලා ඉන්නේ. මොකද ඕගොල්ලෝ ආරක්ෂා කර ගන්න ඕන නිසා. දැන් ඕගොල්ලෝ බය නැතුව ඒක ඉදිරිපත් වෙනවා. ඕගොල්ලෝ ඉදිරිපත් නොවන තාක්කල් මේ ප්‍රශ්න විසඳන්න හම්බ වෙන්නේ නැහැ. අපිට විවිධ පැමිණිලි එනවා. අපිට දුර කතරෙන් එනවා, අපිට දුර පැමිණිලි කරනවා, අපිට පුතාගල පැමිණිලි අපිට එනවා. හැබැයි අපි ඇක්ෂන් එකක් ගන්න යනකොට කවුරුත් ඉන්නපත් වෙන්නේ නැහැ. දැන් පොලිසිය උනත් කියන්නේ පැමිණිල්ලක් නැතුව විභාග කරන්න බෑ. නමුත් අපිට නිරන්තරයෙන් එනවා හවසට බීලා ඇවිල්ලා බස් කොන්දොස්තර. විතර මේ පිට කට්ටිය ඉන්නේ සමහර දුර පළාත් වල අනුරාධපුරාම මෙතන හයියක් නැහැ කියලා. ඒ සමහරව හයිය කියනවා කියන කීකෝ දෙක ඉඳලා සමහර කල්තර කරලා යම් අකඩු ඉදන් වෙනවා අපිට නිතරම මේ පැමිණිලි එනවා. ඒකෝට අපිට පොලිසිය ඇක්ෂන් එකක් ගන්න බෑ. ඒකට පැමිණිල්ල නැති කෙනෙක්. හැබැයි මින් ඉදිරියට ඔයාලගේ වක්කීමක් තියෙනවා. එහෙම ඉන්නම කන්නේ ඉන්න බෑ. මොකද හේතුව ඒ මොහලත් අමාරු වෙන්නේ මේ විදිය කරන්නේ. ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලෝ දවසකට කීයක් ඒ වගේ දැන් දුරය පළාත් වල ඕගොල්ලෝ යනකොට ගමනාන්තර ගමන ආරම්භයේ ඉඳලා යන්න එන්න ඕගොල්ලෝ කොච්චරක් දෙනවද කියලා ඕගොල්ලෝ හිතන තියෙනවද? ඒක ඕගොල්ලෝ දරා ගන්න බැහැනේ. ඈ ඕගොල්ලෝ 6000 දෙනවද දෙන්න එපා. ඒකට විරෝධය දක්වන්න. ඒ විරෝධය දක්වන කැමති කතා බහක් ඇති වෙනවා නම් රන්නුවට යන්න එපා. අපිට කෙලින්ම කියන්න. අපි යට එන්න. රන්නුවට යන්න එපා. විරෝධය දක්වන්න අපිට එපා. අපිට කතානේ කරගන්න පුළුවන්. බැරි නම් අපිට ඒ වෙලාවට කෝල් එකක් දෙන්න. ඒකත් ඇවිල්ලා අපිට රාජකාරට බාධා කරනවා. අපි යන්න කියලා. අපිට සහාය කරන්න ඕනේ මොන? ඇවිල්ලා නම්බරයක් දාලා තියන්නේ කොහොමද කවුරුත් කතා කරන්නේ මොරේ වීඩියෝ කරලා දෙන්න. මොරේ වීඩියෝ කරලා දෙන්න. දැන් මොකක් හරි අපිට සාක්ෂියක් දෙන්න. ඔකල් බයවෙන්න දෙයක් නැහැ. ඔයගොල්ලන්ගේ සහාය වුණාද අපිට කරන්න බෑ මේක. තේරුණාද? අනිවාර්යයෙන්ම දුන්නත් අර වෙන බස් ගන්න ඒ අනිවාර්යෙන් ඒකට වෙනසක් වෙන්න ඕනේ. කිසිදු බාහිර පුද්ගලෙක් බස් නෝට් ගන්න තියාගන්න එපා. තරේ අවවාද කරන්නේ. කොන්දොස්තර වගේම එමුණ නැතුණු කොන්දොස්තර ලයිසන් එකයි කියලා තේරුම් නැහැ. ඒ වෘත්තියට දාන්න. ඒක ඔයාලට බලපෑමක් දෙනවා අපිට කියන්න. ඒක රහසිගතව කියන්න. යාට කරන්න බලන්න පාක් පීඩන කියලා තියෙනවා. ඒක අපිට හිතේ රහසිගතව කියන්න. තව එක්කෙනෙක් ඇවිල්ලා යාට උදව් කරනවා නම් එයා විරෝධතාවය ප්‍රකාශ කරන්න. ගැටලුවක් තියෙන අපේ කාර්යාලයට කියලා. ඕක ගියාම තමයි ප්‍රශ්නයක් වෙන්නේ. අප පොලිසියට වෙනම එක දැනුම් දෙන්න කිව්ව දැනුම් දෙනවා ඒ පුද්ගලයා ඉවත් කරන්න කියලා. පිටින් එන බස් වල. ඒ බස් වල නම් දිහා කඩේ. දැන් මේ බස් ස්ටෑන්ඩ් එකේ දැන් පොලිස් පොයින්ට් එකක් දානවා මේ ලබන සතියේ උත්තර පොලිස් පොයින්ට් එකක් දානවා. ඒතර ෆැමිලි කන්ට්‍රා ඒගොල්ලෝ අධීක්ෂණයෙන් ඉන්නවා. ඒක මොකද්ද වෙන්නේ කියලා කාරණා. ඒ හින්දා අපිට බය නැත ෆැමිලි කරන්න. අපි වගකීම ගන්නවා බය නැත ෆැමිලි කරන්න. ඒ ටිකේ බෝඩ් එකේ එනවා කියු ටික වෙනස් වෙයි පොඩ්ඩක්. ඔය කටයුත්ත මොනවා වෙනවද තමයි අර කටයුත්ත දැන් කරන්නේ. ඒක ඔය කටයුත්ත ඉස්සලා නතර කරන්නේ. තමයි පොන්දු තමයි ලේසියට තව කෙනෙක් දාලා යා. ඒක තමයි හැදිලා තියෙන්නේ. ඒක හැදිලා තියෙන්නේ. ඒකෙන් තමයි අනිත් අරව ඒක 100 200 500 1000 එම යනවා ඒක. ඊට පස්සේ ඒක දුන්නේ නැතවර ප්‍රශ්න වෙනවා. ගහනවා කොල්ලොට ගහනවා. එයාලත් ඒක මෙහෙම රටේ දැන් ඔය ගොඩක් ඉන්න තරුණ ප්‍රජාවක් ඔකට උඩු වෙනවා. තරුණ ප්‍රජාවට ඔය හැම නිකරුණේ ආදායම් උපයන්න දෙන්න අවශ්‍ය නැහැ. ඒ මිනිස්සු අත්පය කපුල් දිනවා වෘත්තියක් කරන්න පුළුවන් රටාවක් කරන්න පුළුවන්. පළවෙනි මේක අපි දෙවරපිටි පොලිසිය. යනකොට කියන්නේ මොකක්ද කියලා අපිට ඔප්පු කරන්න කරුණු තියනවා. පැමිණිල්ලක් තියනවා. ඇත්තනේ. දැන් ඒගොල්ලන් උසාවිය දාන උසාවිය ගියාට පස්සේ නිකන් මේ
එයා වෙන්න බෑ. ගන්න පොත් කියලා කිව්වට පස්සේ යන දෙයක් ඉතින් අපේ ගන්නවා නම් මෙහෙමයි කියලා. ඒක ආරක්ෂා ඔය කප්පම් මුදල් විතරයි. දැන් ඔච්චර මුදලක් දෙන්නේ මොකද ඉතුරු වෙයිද කියන්නකෝ. දැන් ඒක නතර කරන දැන් පළවෙනිදා ඉඳලා ඔය ක්ලීන් ශ්‍රී ලංකා කියන වැඩසටහන යද්දී දැන් හැම පළාතින්ම දැන් මේක ආරම්භ කරලා තියෙනවා. දැන් ඒක හේතු කොටගෙන අපි පටන් ගත්තා දැන් අපි මේක ආරම්භ කරනකොට ඔයගොල්ලෝ සිටි ආරංචි විවිධ අර්ථම් දැන් ඒකවල දැන් කැළඹිලා දැන් ඊයේ වෙනකොට තුන්දරේ පොලිස් අතරනෝට ගත්තා. දැන් ඔයගොල්ලෝ ඉදිරියට වෙන්න දැන් අපිට මේක සාර්ථක කරගන්න ඕනේ. මේක දැන් නතර වෙන්න ඕනේ. නතර වෙන්න බෑ මේක. එහෙනම් බය නැතුව ඔයගොල්ලෝ මේ ඉදිරියට වෙන්න මේ මුදල් ඔයගොල්ලන් ගන්නවා. ඔයගොල්ලෝ බය වෙන්න දෙයක් නැහැ. තේරුණාද? ඔයගොල්ලෝ බය වෙන්න දෙයක් නැහැ. ඔයගොල්ලන්ට ප්‍රසිද්ධිය ඉදිරියට වෙන්න බැයි නම් අපිට ඇවිල්ලා දුරකථන තුන්වෙනි මහත්තා කරා. තේරුණාද? දැන් අපිට උසාවි ගියාම අපිට පොලිසිය ගියාම අපිට යන්න බෑ.